අපියම් පාන්දරින් යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් මනුරත්තා දෙවුන්දරින් දුම්බර පාත රටින් යම් පාන්දරින් ට්‍රිප් එක පාන්දරින් යම් එහෙනම් අපි තැන්ට ආවා. අපි දැන් බහිමු. අපි ඔක්කොම වැවට බහලා නාමු. නාන්න මේ වැවේ කිඹුලොත් ඇති. ඒක තමයි. මෙතනට ආවනම් අම්මලා කියන විදිහට ඉන්න. ඒක නම් ඇත්ත. පිහෙන සෙල්ලම් කරමු. ඒක හොඳයි. අපි ඔට්ට සෙල්ලම් කරමු. මම කැච. පුදුම සතුටක් නේද ළමයින්ට තියෙන්නේ. ඒක නේන්න. රෝසිගේ අදහස් තමයි මේ ඔක්කොම. ඒකනේ. ඉස්සුලි අර මොකද අර කිඹුලෙක් නෑ අනේ පාත්තේ අපි යමු ආයි සම්මල ගාවට අම්මේ අපි කිඹුලෙක් දැක්කා අම්මේ. කිඹුලේ? නෑ නැන්දේ පාත්තේ හරි ළමයි කියලා දැන් සෙල්ලම් කරන්නකෝ. අපේ වැඩෙන් ළමයි කොට සතර වෙනව නේද? ඒකනේ. අපි හැමතිස්සෙම ළමයිට කරදර කරනවා පාඩම් කරන්න. මම නෑ ඇත්තරම් සෙල්ලම් කරන් දෙන්න. වැඩේ කියන්නේ ඊට පස්සේ ඉස්කෝලේ තම්තකයි පාඩනුත් තම්තක. මම නම් අපේ ළමයින කාලසටහන හදලා දීලා තියෙනවා. ඒක හොඳයි. අපිත් එකක් හදමු නේද? අම්බෝ මන්නන්ද මහන්සි අපි අම්මලගෙන අප්පේ මේක බොමුද? බිස්කට්ුත් කමු. මොකක්ද අර අයියෝ ඒ කොස් ගෙඩියක් නැනේ. අවියක් ආමේ මට මහන්සි අපිට බීම ඕන පුතේ. ඔයගොල්ලෝ බිස්කට් කන්නකෝ. ගන්න. ඔයගොල්ලෝ ඇත්තරම් කන්නකෝ. අපි අරහෙට යන්න. කාලා බඩත් පිරිලා කොහොමත් ඉතින් කන්න ගියාම සිය නෑනේ මේ අපේ නංගි මුත් කියාගෙන ඉන්න එපා. අයියෝ චන්දිර ඒයි රොඬු නාත ගන්න අර කොකේ ඔයගොල්ලෝ දන්නවද ආහාර දාම ගැන මොකක්ද ආහාර දාම කියන්නේ? මාළුවා වතුරේ තියෙන ඒවා කනවා මාළුවව කොකා කනවා කවුද ඒතකොට කොකාව කන්නේ? කොකාව කන්නේ නෑ අනේ පුතේ තාත්තා ඇවිල්ලා පන්ති එක්කන් යන අපි යමුද? අයියෝ දැන් අපිට කම්මැලි අර දෙන්නත් ගියානේ ඒකට කමක් නෑ පුතේ. ඔයගොල්ලෝ අර පැත්තට ටිකක් දුවලා එන්නකෝ. අපි යමු අර මාමා මොකද්ද බකන්නිලාගෙන කරන්නේ ඒකනේ ඒ මොකද්ද කරන්නේ මං හිතන්නේ භාවනා කරනවද කොහෙද අපි අම්මලාගෙන හමු අම්මේ අර මාමා බිම්බලාගෙන මොකද්ද කරන්නේ ඒ මාමා මාළු අල්ලනවා. ඒක හරි ෂෝක් වැඩක් නේද ෂෝ ඒක හරි පව්කාර රස්සාවක්. ඒයි ඉගෙන ගත්තේ නැතිවට වෙන්නේ ඔය වගේ වැඩ කරන්න. ඒක තමයි අපි ඕගොන්ට කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා. අපේ මහත්තයා වගේ හොඳ රස්සාවක් ගන්න. තේරුණාද? අපි හොඳට ඉගෙනගෙන අපේ තාත්තා වගේ හොඳ රස්සා කරමු ඒක හොඳයි. ඒකනේ අපි හැමතිස්සෙම කරදර කරනවා ළමයිට සෙල්ලම් කරන්න. මේන කාටන් අපේ වැඩෙන් ගොඩක් ළමයි සතුටු වෙනවා නේද? ටීනාවෙන් ඇක්ෂන්